ඔන්න අද ව්ලොග් එකෙන් ඔයාලව අපි එක්ක යන්නේ කටුසෑයට. කටුසෑයේ තියෙන ඉතින් අපේ කැම්පස් එකේ ඉඳලා ගොඩක් ළඟ පයින් යන දුර තියෙන අපි එහෙනම් ගිහිල්ලා බලමු. ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. කටුසෑයේ. ඔයාලා දැන් අඟහරුවද ගියාද හලෝ ක්ලාස් එකට? දැන් වෙලාව හවස 6යි. මාවත් පෙන්නන්න චුට්ටක්. හැබැයි අපි යනවා. අපි යනවා කටුසෑයේ. නිසා. Hey guys. එන්න ෆොටෝ ගන්න. අපේ මෙත්ම ඉස්සර වෙලා යනවා යා මන් තමයි මෙතන හිංසක වෙලා මේ කියලා හිතන් ඉන්නේ එහෙමයි යා හොඳේ මන් තමයි මේක චුට්ටා හිතන් ඉන්නවා හැබැයි එහෙම නෑ හැමෝටම ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්නවද අපි කඩසෑයට කියලා හැමෝම වලට බෝම්බ ගහුවද ඇමරිකාවෙන් ගහුවද කිසි ප්‍රශ්නයක් නෑ නේද හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ඔක්කොම හොඳින් හැමෝටම තෙරුවන් සරණයි අනික කට්ටිය එන්නේ අනේ එපා වෙනවා මේගොල්ලන්ගේ ගමනක් යන ගියාන් පස්සේ ඕ අනේ එයාලගේ වැඩේ තාම ෆොටෝ ගහනවා මේ අනිත් එක්කෙනා පේනෝනේ බලන්න ඉතින්. හරි. එයාලෝ අධිවේගී. අපි මේ ෆොටෝ ගහලා ඉවර වෙනකන් ඉන්නේ. ළමයි ෆොටෝ ගහනකම් අපි මුර කරනවා. අගතියටපත් ජනතාව. ඔයාලට ඉන්නවද මේ වගේ ෆොටෝ ගහන්න පිස්සුවක් තියෙන යාළුවෝ? අරකට ගන්න. හරු අර දෙන්න. මේ පේනවනේ. ඒගොල්ලන්ට ෆොටෝ ගහන්න තමයි. ඔය දැන් එනවා. ඔන්න එනවා ෆොටෝ ගහලා ඉවරයි එනවා. ලස්සනයි. ඉවරයිද ෆොටෝ ගහලා? හරි. යයි. බලපන් නිසාගේ ෆොටෝ එක. මේ ඉතින් දැන් ඔයාලට පේන්නේ කටුසෑයට යන පාර. මේ කටුසෑය කියලා කියන්නේ ගොඩක් අනුහස් තියෙන තැනක් කියලා තමයි මෙහි ගොඩක් අය කියන්නේ. ගොඩක් අය ඒගොල්ලන්ගේ බාර වලට එහෙම මේ කටුසෑයට එනවා. අපිත් ඉතින් පුළුවන් වෙලාවට කටුසෑයට ගිහිල්ලා වැඳලා එහෙම එනවා. අනිත් එක ඉතින් මේ ආවට හැම තැනම වගේ තියෙන පෞරාණික වටිනාකමක් තියෙන දේවල් මේ දැන් ඔයාලට පේනවනේ. මෙහි ඉතින් හැමදේම වගේ ගොඩක් පෞරාණික වටිනාකමක් තියෙන දේවල් තමයි තියෙන්නේ. මේ ඉතින් දැන් ඔයාලට පේන්නේ කටුසෑය තමයි. මෙතන ඉතින් හැම වෙලෙම වගේ ගොඩක් කට්ටිය ඉන්නේ. මේ කවුරුත් නැති වෙන වෙලාවක් නැති තරම්. බලන්නකෝ ඔයාලත් එහෙනම් මේ තැන කොහමද කියලා. අපි එද්දී හවස් වුන නිසා අපි ඉක්මනට වැඳලා ආයෙත් මේ හොස්ටල් එකට යන්න තමයි හදන්නේ. හරි එහෙනම් අපි යන ගමන අපි යනවා හොස්ටල්. බ්ලොග් එක ඉවරයි ළමයි. දැන් 6:00 වෙලාව අපි ඉක්මනට හොස්ටල් එකට යනවා. ෆොටෝ එකක් ගහුවා. අපි යනවා. හායි. අපි කටුසෑයේ ඉඳලා දැන් රෑ වෙලා ආයෙ හොස්ටල් යනවා. මොකද එළාවට යන්න ඕනේ නේ. නැත්තම් එළි තමයි ඉන්නේ. බයි. තව අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනට එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම්.